තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආමභන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ගමුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති සෝයිමං ලෝකං පභාසේති අභාමුක්තෝ ච චන්දිමාති සාදු 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 ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල කතා කරන ධර්මය ලෝකේ සීමාව ඉක්මවා ගිහිල්ලා දකින්න කියන එකක්. අපි මේකට කියනවා ලෝකෝත්තර කියලානේ. ලෝකෝත්තර කියන එකේ තේරුම මොකක්ද? මේ ලෝකේ ඉක්මවා ගිය දෙයක් කියන්නේ. අපිට මේ ධර්මය තුල ලෝකයට සීමා වෙලා කතා කරන එක නෙමෙයි කළ යුත්තේ. ලෝකේ එහා දෙයක් මෙතන කතා වෙනවා. ඒ ගැන හිතන්න. අපිට ඒකට බොහොම වටින දේශනයක් අද ඉගෙන ගන්න. දන්නවා මේ දේශනේ දැන් මොකක්ද කියලා? අඟුලිමාල සූත්‍රය. මුලින්ම මට නාලිකාවේ මේ දේශනාවට නම දෙනකොට මට එකපාරට හිතුණා අඟුලිමාල සූත්‍රයේ තියෙන අඟුලිමාල සංසගේ ජීවිත කතාව. ඒතර අඟුලිමාල ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව ඕන කෙනෙක් දන්නවද නැද්ද? දන්නා උන්වහන්සේගේ විස්තරය. ඉතින් ඒතකොට මේ දේශනය සරලයි, එක දන්න එකක්, නොදන්න දේශනයක් තෝරලා ලැබුණා නම් හොඳයි කියලා හිතලා ඊට පස්සේ මම ආයෙ කල්පනා කරන්නේ මේ හැම දේශනයකම රහතන් වහන්සේලා කටපාඩමින් මේ දේශනා දරාගෙන ආවේ අර්ථයක් තියෙන නිසාද නැද්ද? තියෙන නිසා. මට හිතුණා ඔබ මේ දන්න කතාව තුළ නොදන්න දෙයක් කියලා දෙනවා. ඉතින් අඟුලිමාල සම්මානසික ජීවිතයට අදාළ මේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන අඟුලිමාල සූත්‍රය එහෙම බැලුවට පස්සේ මේකේ වටිනාකම මෙච්චරයි කියලා කියාගන්න බැහැ. පින්වත්නි අපිට මේ ලෝකයේ බාහිර අය නිසා, බාහිර දේවල් නිසා විවිධ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. එතකොට ගොඩාක් වෙලාවට අපි තග්ගාල වර්ධ පටවන්න ලැහැස්ති වෙනවා බාහිර ලෝකෙට. අසවලා නිසා තමයි මේ ප්‍රශ්න වෙන්නේ. අසවලා නිසා මේ දේවල් කියලා අපි බාහිර ලෝකයේ දිහාටම ඇඟිල්ල දික් කරන ගතියක් තියෙනවා. සමහර වෙලාවට ස්වාමි පුරුෂයා බිරිඳට ඇඟිල්ල දික් කරනවා, බිරිඳ ස්වාමි පුරුෂයාට ඇඟිල්ල දික් කරනවා. හැබැයි මේ ධර්මයේ තේරුම් ගත්ත කෙනා, ධර්මයේ කෙරෙහි අවබෝධයක් හදාගන්න කෙනා හොඳට වටහා ගන්නවා. තමා තුළින් දකින්න පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා නේද? මේ බාහිර ලෝකෙට ඇඟිල්ල දික් කරන එකට මම කොහොමද කියනකොට අපේ බුදුරජාණන් වහන්සේට පුදුම හැකියාවක් තියෙනවා පින්වත්නි. සාමාන්‍ය දැක්ක සිද්ධිය, ඇහුණ සිද්ධිය කළා ධර්ම කියලා දෙන්න පුළුවන් ක්‍රමයක්. බුදුන් වහන්සේ ජීවත් වන්නේම අවබෝධය තුළ නිසා. දවසක් ජේතවනාරාමේ රාත්‍රිය පුරාම නරියෙක්ගේ මහා කෑ ගහන ගෝසාවක් එනවා. සද්දෙට මේ සැපපින්වත් නැහැ සම්මතයි. එච්චරටම සද්ද. පහවදා උදේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි නරියෙක් කෑ ගහන අහන්නද කියලා. එහෙමයි ස්වාමීනි කියලා.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාන්නන්සලට කියන මහණෙනි ඔය නරියක් කෑ ගහපු හේතුව මොකක්ද කියලා දන්නවද? නෑ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අදාළ නරියට තියෙන උක්කට්ටක කියලා ලෙඩක්. මම වෛද්‍යවරයෙක් වගේ. අර හඬ ඇහෙනකොට තේරුම් ගන්නවා මේ සතාට තියෙන ලෙඩේ මේකයි කියලා. උක්කට්ටක කියලා ලෙඩක් තියෙනවා කියලා. ඒ ලෙඩේ ස්වභාවය තමයි ඒ සතාගේ ඇඟ ඇතුලේ කහන. ලොකු කැසිල්ලක් තියෙනවා. මේ සතා හැබැයි හිතන්නේ මේ කැසිල්ල බාහිර ලෝකෙන් එන එකක් කියලා. මේ සතා යනවා ගහක් යටට. ඊට පස්සේ කහනකට හිතනවා මේ ගහ නිසා තමයි කහන්නේ. ගහ යට ඉන්න නිසා කහනවා කියලා ගහ මාරු කරලා එයා යනවා ගල්තලාවක්. ඊට පස්සේ එතනත් කසනවා. ඊට පස්සේ හිතනවා මේ ගල්තලාව ඉන්න නිසා තමයි කසන්නේ. එලි මහානකට යනවා එතත් කසන හිතන මේ එලි මහාන නිසා තමයි කසන්නේ. ඊට පස්සේ ගිහලා රින්ගනවා ගල් වෙනක් ඇතුළට. එතනත් කසනවා කියලා. එතකොටත් හිතනවා කිව්වා මේ ගල් වෙන ඇතුළේ ඉන්නකොට කහනවා. ඊළ වතුරකට බහිනවා ඒක. මේ නරියා කොහෙට ගියත් කහනවද නැද්ද? ඒතර මෙයාට හිතෙන්නේ මේ බාහිර ලෝකේ නිසා කහනවා. බුදුරජාණන් වහන්සේ අදාළ මේ බාහිර ලෝකෙට ඇඟිල්ල දික් කරන පුද්ගලයෙක් වගේ. තනදී උන්වහන්සේ භික්ෂුවට පෙන්නන්නේ කියලා. ඒ කියන්නේ භික්ෂුවගේ අභ්‍යන්තර ප්‍රශ්න දකින්න නැතුව භික්ෂුව සමහර විට ඉන්න ස්ථානයේ සංගයයක ගැටෙනවා. එහෙම නැත්නම් ඒ ඉන්න ස්ථානයේ තියෙන අඩුපාඩුවක් වෙනකොට හිතට ගැටෙන්න පුළුවන්. මේ දානයට හරියට කුටියක් නේ ආදී විවිධ දේවල් වල ගැටෙන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තරේ ලාභ සත්කාර වේ කරන එක නිසා ඉතුවා අර ඔක්කොම අඩුපාඩු වෙන අඩුවක් වෙන තේරෙන්නේ. ඒ උපමාව වුණාද අප කාටද අදාළ? ඒ කාරණේට අදාළව අපි මේ දේශනේ ඉගෙන ගමු. බාහිර ලෝකය දිහා අපි දකින්නේ කොහොමද කියන එක ගැන. පින්වත්නි, ඔබට සමහර වෙලාවට දකින්න ලැබෙනවා සමහර පුද්ගලයෝ මහා පුදුම විදිහට වැරදි කරමින් ජීවත් වෙලා ඉඳලා එකපාරටම හොඳ වෙන අවස්ථා. ඒ වගේම සමහරව ඉන්නවා ගොඩාක් හොඳට ඉඳලා එකපාරටම වරදට වැටෙන අවස්ථා. දැන් මේ වරද කරන කෙනා වැරදි කරන බව දන්නේ හොඳින් ඉන්න කෙනා හොඳින් ඉන්න බව දන්නේ අපිට එයාගේ මොකක් හරි වචනකින් හරි ක්‍රියාවකින් හරි ඒක අහුනාට පස්සේ ඊට පස්සේ අපේ හිතේ යාගෙන යම් සංඥාවක් එනවා මෙයා මෙන්න මේ වගේ චරිතයක්. සාමාන්‍යයෙන් අපි දන්න කියන අඳුරන ඕනම කෙනෙක් ගත්තට පස්සේ මෙයා මේ වගේ මෙයා මේ වගේ මෙයා මේ වගේ කියලා එක එක්කෙනා ගැන කෝණයක් තියෙනවද නැද්ද? එක එක්කෙනා ගැන ගොඩනගාගත්ත කෝණයක් තියෙනවා. සමහර විට ඒ කෝණේ වෙන කෙනෙක් ගැන ඇහිලා ආව එකක් වෙන්නත් පුළුවන්. දැන් සමහර ස්වාමීන් වහන්සේලාට තියෙන ලොකු චෝදනාවක් නෙමෙයි. සල්ලි දෙනවා කියලා බලනවා. ඉතින් ඕක දැන් මම දන්න අපි ඇසුරු කරන ගුණ සුප්‍රසිද්ධ ඇතම් ස්වාමීන් වහන්සේලා මුණ ගැහිච්ච වර්තමානයේ දිවිච්ච ඇතම් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. තාම හොඳ ගුණවත් අය. මුදල් ඉන්න උන්වහන්සේගේ නෑ. නමුත් උන්වහන්සේලාට චෝදනා අපිට අහන්න ලැබිලා තියෙනවා. මෙන්න මෙච්චරක් ඉන්නව අච්චරක් ඉන්නව ගුගානවා කතා. ඉන්න අය ඉන්නව නෑ කියන්නේ නෑ. එතකොට ඒ වගේ දැන් කෙනෙකුට අහන්න ලැබිච්ච ගමන් අර ස්වාමීන් වහන්සේව මාධ්‍යකව දැකින්න ලැබිච්ච ගමන් ටග්ගාල හිතට අරගෙන නේද? මෙයා මේ වගේ කෙනෙක් නේද නේ? එතකොට ඔය ඔක්කොම අපේ හිතේ ගොඩ නැගෙන සංඥා. මොනවද? සංඥා. සංඥාවෙන් තමයි පින්වත්නි මේ ලෝකේ අපි මනින්න පුරුදු වෙලා තියෙන්නේ. දැන් කරවිල ගෙඩිය තිත්තයිද පැනිරවයිද? තිත්තයි. කරවිල ගෙඩිය ඔබ කවදාකවත් දැකලා නැත්තම්. කරවිල කියලා දෙයක් ගැන දන්නේ නැත්තම්. එහෙම දෙයක් ගැන අහලත් නැත්තම්. ඔබට එකපාර කරවිල ගෙඩියක් පෙන්වුවොත් කවුරු හරි මේක තිත්තයි කියලා දන්නවද? දන්නේ නැහැ. දැන් අපි කරවිල ගැන දන්නවා. ඒ නිසා කරවිල ගෙඩියක් පෙන්වපු ගමන් අපි කියනවා මේක තිත්තයි කියලා. එතකොට මිදි ගෙඩියක් ගත්තොත් මේක තිත්තද පැනිරහද? පැනිරහ. අපිට ඒක දැක්ක ගමන් ටග්ගාල හිතට සංඥා වෙනවා මේක පැණි රසයි කියලා. අන්නේ ඔක්කොම මොනවද? සංඥා. මේ සංඥාවත් එක්ක තමයි ලෝකයා ගොඩාක් තීරණ ගන්න. සමහර විට මේ සංඥාව හරි වෙන්නත් පුළුවන්, සමහර විට මේ සංඥාව වැරදි වෙන්නත් පුළුවන්. ගොඩක් කලාවට පින්වත්නි බුදුරජාණන්
වහන්සේ වදාළ මේ සංසාරේන සිද්ධෝනේ සංඥාව වැරදි වෙච්ච නිසා. ඒකට කියන සංඥා විපල්යාස කියලා. සංඥා විපල්යාස කියලා කියන්නේ සංඥා විකෘති වෙලා. අන්නේ විකෘති වෙච්ච සංඥාවෙන් තමයි අපි බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ තාක්කල් අපිට වරදිනවා. මම ඒක සිද්ධ වෙන හැටි ඔබට තේරුම් කරලා දෙන්නම්. අපි බලමු අද අපේ සූත්‍රයේ තියෙන සිදුවීම තමයි අඟුලිමාල සම්හසගේ ජීවිතේ උන්වහන්සේ මුලින්ම අහිංසක. මොකද උන්වහන්සේ උපදින දවසේ මුළු පළාතෙම තීච්ච හැම ආයුධයකම දිලිසුණා. ඒ හැම ආයුධයක්ම රජතුමාගේ මගුල් කඩව බව දිලිසුණා. ඒතර ඒකත් එක්ක නිමිති කියන අය දැක්කා මෙයා ඒකාන්තයෙන් හොරෙක් වෙනවා කියලා. මිනිමරුවෙක් වෙනවා කියලා. ඒ නිසා මේ පුත්‍රයාට නමක් හැටියට තිබ්බ අහිංසක කියලා. කියන්නේ දැන් මිනිමරුව වෙනවා කියව කෙනාට නම මොකද්ද? අහිංසක. එහෙම තිබ්බේ ඇයි? සමහර විට මෙයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් වේද කියලා බලන්න. කොහොම හරි අහිංසක කියලා නම තියලා මෙයා වැඩුණාට පස්සේ තක්සලා ඉගෙන ගන්න ගියා. දන්නව ඔබ? ඉතල ගිහිල්ලා ගුරුවරයා ළඟ පොන්ත කීකරු ශිෂ්‍යයෙක් හැටියට සියලු ශිල්ප ශාස්ත්‍ර ටික ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒ අතරේ හිටිය අනිත් තමන්ගේ යාළුවෝ ඒ අයට තියෙන ප්‍රශ්නයක් මොකද? ඒගොල්ලන්ගේ ලකුණු කැපෙනවා. ඇයි? අහිංසක ලකුණු වැටෙන්න අරගොල්ලෝ දෙවෙනි වෙනවා ඒගොල්ලෝ කැපී පෙනෙන්නේ නැහැ. මේක බලාපොරොත්තු වුණා මේ කැපී පෙනෙන එක අපිට හරව ගන්න ඕනේ. මේ මිනිස්සු කපලා දාන්න. කියලා හිතුවා. කවුද? ඒ යාළුවෝ ටික. ඒකට ගහ ගැටේ තමයි බැලුවා මෙයාට වැරදි කියන්නේ නැති තරමටම මෙයා හොඳ කෙනෙක්. එයාට අපි අල්ලමු කවද? ඔව්. ගුරුතුමාගේ බිරිඳව පාවා දීලා කළා. ඒකත් කළේ හරි සූක්ෂම විදියට. කණ්ඩායම් තුනකට බෙදුණා. ඒ කණ්ඩායම් තුනේ පළවෙනි කණ්ඩායම ගිහිල්ලා කිව්වා ගුරුතුමනි ඔබතුමාගේ යහපතට කියන්නේ ඔබතුමා ගොඩාක් විශ්වාස කරන පුතෙක් වගේ සලකන මෙයාගේ වැඩ මෙන්න මෙහෙමයි. ඔබතුමාගේ ජීවිතයට අන්තරායක් කරන දැන් ඔබේ බිරිඳයි මෙයයි අතර ප්ලෑන් එකක් කරන්න. පැනලා එලෝගත්තා. ඊට පස්සේ දෙවෙනි කණ්ඩායමත් පස්සේ වෙලාවක ඇවිල්ලා අවෝදායක වෙන්නේ නැති ඇවිල්ලා තව විදිහකට ඕකම ඔය කතාව කියලා. තුන්වෙනි කණ්ඩායමත් ඇවිල්ලා කියන්නේ හිතුවා දැන් මේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කියන්නේ හැම කෙනාගේම අතින් මේ කාරණේ එනවා. හිතන මේ කතාවේ ඇත්ත ඇති. මරන්න හිතුණා. ඊට පස්සේ ගුරුවරයා කල්පනා කරා මැරුවොත් එහෙම මගේ ළඟට ඊළඟට එන ශිෂ්‍ය අඩු වෙනවා. ඒක මට දෙයක්. ඒ නිසා සූක්ෂම විදිහට මරන්න ඕනේ කියලා තමයි හොරෙක් බවට පත් කරන්න හැදුවේ. මොකද හේතුව දරුණු හොරෙක් වුණාට පස්සේ රජතුමාටිම මැරෙනවද නැද්ද? රජතුමාටිම මැරෙනවා. නිසා මට ගුරුපාඨ හැටියට මෙන්න මේ දේ කරන්න ඕනේ කියලා. එහෙම කියනකොට පින්වත්නි අහිංසක එක වචනයක් කිව්වේ. අනේ ගුරුතුමනි අපේ පවුලේ කවුරුවත් ඝාතන කරන්නේ නැහැ. අපි අහිංසකයි කියලා. ඊට පස්සේ කියනවා ගුරු පඬුරු නැති ශාස්ත්‍රයක් පිළිටන්නේ නැහැ කියලා. ගුරුවරයාගේ ගෞරවය නිසා ඒ වරදට වැටුණා. දැන් ගුරුවරයා කිව්වේ මෙච්චරයි 1000ක් මරන්න. ඇඟිලි මාලගෙම කිව්වේ නැහැ. 1000ක් මරන්න. ඊට පස්සේ මෙයා ගිහිල්ලා එක්කෙනා දෙන්න දැන් ඔන්න මරනවා. මර මොකද කරේ? ඇඟිලි එක එක මෙයාට ගණින්න මුලින් ක්‍රමයක් කල්පනා කළා අමතක වෙනවා. ඊට පස්සේ ගණින්න ඕනකමට එක්කෙනාගෙන් එක ඇඟිල්ල ගානේ කැපුවා. ඒ කියන්නේ ගුරුතුමාට ඇඟිලි බලන්න ඕනවත් නේද? නෑ එයාට ඕනේ කොහොම හරි රජතුමා හරහා මරවන්න. දැන් මෙයා අඟුලිමාල ගණින්න ඕනකමට ඇඟිල්ල තියාගත්තා. කොහෙද තියාගත්තේ? පඳුරු අස්සේ, ගස් බෙන අස්සේ තැන් වල. ඕවා කපුට වෙවිලා කනවා, එක එක සත්ත්ව වෙවිලා කනවා, කුණු වෙලා යනවා, නැති වෙනවා, විවිධ ප්‍රශ්න වෙනවා. මෙහෙම කාලයක් 100 ගානක් කොයි විදිහට ඇඟිලි කප තැන් වල හංග ඉන්නකොට මේක අසාර්ථකයි කියලා තේරුණාට පස්සේ කල්පනා කරා ඇඟිලි ටික මා ළඟ තියාගන්නවා. එහෙම හිතලා තමයි එක ඇඟිල්ලෙන් ඇඟිල්ල වැල් පොටක අමුණන්න පටන් ගත්තා. අමුණ ළඟ තියාගත්තා. එදා ඉඳලා මේ මාළෙට එකතු වෙච්ච ගාන තමයි බුදුරජාණන් වහන්සේ හමු වෙන තුරු කීයද? 999. දැන් ඉස්කෝලේ පොත්වල දහම් පාසල් පොත්වල හැමතැනම කතා වෙන්නේ 999ක් මරපු කෙනෙක්ව තමයි බුදුරජාණන් වහන්සේ දමනය කළේ.
නමුත් පින්වත්නි මේ දේශනාවෙම තියෙනවා 999ක් නෙමෙයි ඊට පෙර මෙයා බොහෝ මරලා තියෙනවා. ඒ බොහෝ මරලා නැති වෙච්ච ඇඟිලි කපුක කාපු ආදී විවිධ ඇඟිලිත් එක්ක එකතු කරලා ගත්තට පස්සේ දහස් ගාණක් මරු පුද්ගලයෙක්. 999ක් නෙමෙයි. ඒ කතාව බොරුවක්. එතකොට මේ 999 ඇඟිල්ල කියන්නේ දැන් ඊළඟ තව එක්කෙනයි. මෙයාට දැන් එක පැත්තකින් සතුටුයි. මේ අපා ජීවිතයක් ගෙවේ මෙච්චර කාලයක්. ඇයි අර මිනිවල ගඟයි හැමදේම සමහර වෙලාවට පින්වත්නි ඇවිල්ලා අඬන මිනිස්සු මරන්න හදනකොට මම අහිංසකයි මම දුප්පත් මට ළමයි ඉන්නවා මගේ ළමයි ජීවත් කරන්න කියන්නේ අනේ මම මරන්න එපා කියලා තෑග්ග ගන්නවා. ඒවා හැමදේම එක්ක මෙයා ඉතුරු පීඩාවක අපායවද නැද්ද හිතේ? අපාය. දැන් මේ අපායෙන් මිදෙන්න ඕනේ තව එක ඇඟිල්ලයි. කවුරු හරි කමක් නැහැ. එන කෙනෙක්ගෙන් ඒ ඇඟිල්ල අරගෙන අපායෙන් මිදෙන්න. එච්චරයි මෙයාගේ ඉදිරිවල. ඒකට ඉදිරිපත් වෙන්නේ දැන් කවුද? ඔව්. රජතුමාට ආරංචිය දැන් ඇවිල්ලා තියෙනවා. මොකද මෙයා සමහර වෙලාවට කැලේට මිනිස්සු එන්නේ නැතිකොට ගමට පැනලා ගමේ ගෙවල මිනිස්සුත් මරලා ඇඟිලි ගත්තා. නගරයටත් යනවා සමහර රැවලට. අන්තිමට මිනිස්සු බැරිම තැන තමයි රජතුමාට ගිහිල්ලා පැමිණිලි කරේ. දැන් රජතුමා අතර මේ සාකච්ඡා වෙනකොට අඟුලිමාලගේ තාත්තා ඇවිල්ලා අම්මට කිව්වා ඔන්න දැන් රජතුමා මරන්න යන ලෑස්ති විදිහට. කිව්ව ගමන් අම්මා මොකද කළේ? අම්මට ආවල් දරු සෙනෙහස ටග්ගාල ගියා. යනකොට මේක දකින්නවා කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ හොඳට විමසුව අඟුලිමාලගේ ජීවිතය දිහා බලලා තේරුණා මෙයා පින් ඇති කෙනෙක්. දැන් මේ පින් ඇති කෙනාව ලෝකෙට අඳුරන්න පුළුවන්. අඳුර ගන්න බැරි වුණා. මහා වරදකට වැටුණා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. උන්වහන්සේ වඩිනකොට මග ඉන්න විවිධ අය උන්වහන්සේ වළක්වන්න ප්‍රතිපද උත්සාහ ගත්තා. නමුත් ඒක උත්සාහයකට උන්වහන්සේ ඉඩ දෙන්නේ නෑ. උන්වහන්සේ වැඩම කළා. මොකද උන්වහන්සේ දන්නා දැන් මෙතන වෙන්නේ මොකක්ද කියලා. උන්වහන්සේ වැඩම කළා. එතනින් පස්සේ වෙච්ච සිද්ධිය ඔබ දන්නවා ඔක්කොම. පින්වත්නි ඊට පස්සේ අඟුලිමාල නවතින්න කියද්දි භාග්‍යවතුන් වහන්සේ වදාළා මම නැවතිලා ඉන්නේ. ඔබ නැවතිලා නෑ ඔබ නවතිලා. ඒකට බැලුවා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙන් පේන්නේ යන වඩිනවා. නවතිලා ඉන්නව පේන්නේ. ඒවා යමින් ඇයි නැවතිලා ඉන්නවා කියලා. ඇයි බොරු කියන්නේ? ඔබ ශ්‍රමණේ කියද්දි කිව්වා මම ප්‍රාණඝාතය තුළ නැවතිලා ඉන්නේ. නමුත් ඔබ තාම යනවා. ඒක කියනකොට සිහිය පිහිටියා. මොකද හේතුව? මෙයා ඉස්සර අහිංසකයි. මෙයා ඉස්සර කිසිම ප්‍රාණියෙකුට කරදරයක් පීඩාවක් කරපු කෙනෙක් නෙමෙයි. ඔබ තාම ප්‍රාණඝාතය තුළ යනවා කියනකොටම සිහිය පිහිටියා. එතකොට කල්පනා කරන්න ගත්තා. නැවත ආයුධ බිම දැම්මා. ධර්මය හොවා. පැවිදි වුණා. දැන් වනයේ මෙලියට යන්නේ බුදුරජාණන් වහන්සේ පසුපස තවදුරටත් සොරෙක් නෙමෙයි. මිනිමරුවෙක් නෙමෙයි මුනිවරයෙක්. එතන මේ මුනිවරයෙක් දැන් පස්සෙන් යනවා ජේතවනාරාමයට වැඩම කළා. වැඩම කරලා ටික මොහොතකට පස්සේ රජතුමා එනවා. විශාල ආයුධ සන්නද්ධ මහා සෙබළ පිරිසක් එක්ක. බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට සියලු සෙබළු ගියා. හැබැයි ආයුධ පැත්තකින් තියලා යාන වාහන පැත්තක දාලා උන්වහන්සේ ළඟට ගියා. උන්වහන්සේට දැන් උන්වහන්සේ දන්නවා දැන් යුද්ධයකට ලෑස්ති වෙලා වගේ ඉන්නේ. හේතුව දන්නවා. නමුත් රජතුමාගෙන් අහනවා හරි අපූර්ව විදියට කොසල් රජතුමනි ඔබතුමාට අජාසත් රජතුමාවත් මොකක් හරි විරුද්ධකමක් කරලා දැන් යුද්ධයකට යන්නද? එහෙනම් ලිච්ඡවි රජවරුන්වත් යුද්ධයකට යන්නද කියලා. නැත්නම් වෙන කවුරු හරි රජෙක් එක්ක යුද්ධයකට යන්නද කියලා. නෑ ස්වාමීනි බිම්බිස් මේ අජාසත් එක්කවත් ලිච්ඡවීලා එක්කවත් වෙන කවුරු රජෙක් එක්කවත් නෙමෙයි මේ යුද්ධේ. අපේ විජිත අඟුලිමාල කියලා මහා දරුණු හොරෙක් ඉන්නවා. මේ හොරා එක්ක සටනකට යන්නේ කියලා. මොකද මේ හොරා ළඟට කී දහහක් කියන්නේ 200 300 500 ගියත් මරනවා. ඒ නිසා ස්වාමීනි අපි මේ ආයුධ සන්නද්ධ මහ විශාල සෙබළ පිරිසක් යන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා රජතුමනි ඔය දරුණු අඟුලිමාල කසාව පොරවගෙන යස්රාව බාලා ශ්‍රමණේක් කැටියට ඉන්නවා දැක්කොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි එහෙම ඉන්නවා දැක්කොත් එහෙම මම
ඒකාන්තයෙන්ම වන්දනාමාන කරනවා, ගරු කරනවා, දන්පැන් පූජා කරනවා, සිවුරු ඉලක්කස හැම දෙයක්ම පූජා කරනවා. ඒකේ මට කිසි ගැටලුවක් නැහැ ස්වාමීනි. හැබැයි ස්වාමීනි කොහොම මිනිහෙක් කොහොමද ඔය ඔබ වහන්සේ කියන තත්යකට එන්නේ? කොච්චර මිනිමරුයි, කොච්චර පාපී පවිතු පුද්ගලෙක් එහෙම වෙයිද කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළා ඉන්වත් රජතුමනි මේ අඟුලිමාල කියලා පෙන්නනවා. ඒ ස්වාමීන් වහන්සේව පෙන්නනකොට කපාර රජතුමා බය වුණා ගැසිලා ගියා. ඊට කිව්වා මාහේව මහරජ බය වෙන්න එපා කිව්වා. ඔබට කිසිම කරදරයක් පීඩාවක් වෙන්නේ නැහැ කිව්වා අඟුලිමාල නිසා. ඊට පස්සේ රජතුමා ගිහිල්ලා වන්දනා කරනවා කිව්වට වන්දනා කරලා අහනවා ඔබ වහන්සේ ඇත්තටම අඟුලිමාලද කියලා අහන පළවෙනි ප්‍රශ්නේ. එතන කියනවා මම අඟුලිමාල තමයි කියලා. එතන අහනවා ඔබ වහන්සේගේ අම්මා තාත්තා කවුද? කිව්වා මගේ තාත්තා තමයි ඔබතුමාගේ පුරෝහිත භග්ග. මගේ අම්මා මන්තානි. ආනේ මේ භග්ගගේ මන්තානිගේ පුතාණි කියලා ස්වාමීන් වහන්සේ බොහොම සුවසේ ඉන්න මම ඔබ වහන්සේට අවශ්‍ය ඔක්කොම සිවුරු ගිලක්පස සේනාසන හැමදේම ලෑස්ති කරලා දෙන්න. ඊට පස්සේ ස්වාමීන් ලස්සන කතාවක් කියනවා. මම පාංශුකෝල සිවුරු තුන් සිවුරු ටික මේ පාවිච්චි කරන්නේ. නිසා මට සිවුරු පුත අවශ්‍ය කරන්නේ නැහැ. මේ හොඳට ප්‍රමාණවත්. ඊට පස්සේ මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ළඟින් මේ කතාව අහගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට රජතුමා හරි ලස්සන කාරණා කීපයක් කියනවා. ඒක මේ හරි ලස්සනයි එතුමට ඒ වෙලාවේ හිතට එන අදහස කියනවා අච්චරියම් බන්ති අද්භූතම් බන්ති ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි යාවං චිදං බන්තේ භගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට පුළුවන්කමක් තියෙනවා අදන්තානං දමතෝ දමණය නොවෙච්චයි දමණය කරන්නේ අසන්තානං සමතෝ සමණය නොවෙච්චයි සමණය කරන්නේ ඊට පස්සේ කියනවා අපරිනිබ්බුතාන පරිනිබ්බාපේක පිරිනිවිච්චය පිරිනිවන්න පුළුවන් කොහොමද බලන්න දමණය නොවෙච්චයි දමණය කරන්නේ සංසිඳිච්ච නැතියි සංසිඳවන්න පිරිනිවිච්ච නැතියි පිරිනිවන්න ඔබ වහන්සේට පුළුවන් අපි නම් ස්වාමීන් වහන්සේ කරන්න ගියොත් ආයුධ තුස්සන් තමයි යන්නේ. නමුත් ඔබ වහන්සේට කිසිම ආයුධයක් නැතුව පුළුවන්කමක් ලැබිලා කිව්වා මෙච්චර දරුණු පුද්ගලෙක් ධම්මයක් කරා. හරිම ආශ්චර්යයි කියලා රජතුමා එතනින් පිටත් වෙලා යනවා. එයින් පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ සුවිශේෂී දමණයට ලක් වෙච්ච ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලා වගේම සේනාසනේ වැඩ ඉඳින්නේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට ස්වාමීන් වහන්සේට අතරමඟදී විශාල අකරතැබ්බකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇයි හේතුව? මිනිස්සු දන්නවා මේ හොරා කියන කෙනා විශ්වාස කරන්න පුළුවන්ද? හොරා විශ්වාස කරන්න බෑ. මිනිස්සු විශ්වාස කරේ නෑ මේ අවංක මහණ වෙලා කියලා. මිනිස්සු හිතුවේම මේක බොරුවක් කරන්නේ. ඊට පස්සේ මොකද කරේ? පිණ්ඩපාතේ වඩනකොට හිතුවා දැන් කැලේට එන්නේ නැහැ මිනිස්සු. ඇඟිලි කපා ගන්න දැන් විදියක් නැති නිසා මේනම් සැලැස්ම. මොකද්ද සැලැස්ම? පිණ්ඩපාතේ යනකොට මිනිස්සු ඇඟිල්ලක් තරම්ම ළඟට එනවා. අස්සේ හංගන් ඉන්න පිටියකින් කපලා දාගෙන ඉන්න පාත්‍රයට. පුරෝගිනේයි පාත්‍රේ එක්කෙනෙක්වත් එන්නේ නැහැ දාන ප්‍රතිපද. හැම කෙනාම බයයි. සමහරවිට ධර්මයේ තුල ඉන්න කෙනාත් බයයි. ඇයි? විශ්වාසනේ සමහර වෙලාවට පින්වත්නි ඇතැම් අය දැක්ක ගම මේක තමයි අපේ අම්මා බැරි. මේ අපේ තාත්තා මරුත්. මේ අපේ දරුවෝ මරුත් කෙනා කිය අර තරහට දකින තැන ඈත ඉඳලා ගහනවා පොළු ගහනවා හැමදාම පින්වත්නි සිවුරු ඉරාගෙන පාත්‍රයේ කුඩු කරගෙන තමයි සේනාසනෙට යන්නේ. මේ සිද්ධි සියල්ල තුළ ගොඩාක් දුක් විඳගෙන මේ සම්මාස හැමදාම පිණ්ඩපාත කරගෙන දානි ටික ලැබෙන්නේ නැතුව කුඩු වෙච්ච පාත්‍රයෙන් ඉරිච්ච සිවුරෙන් ආරාමයට වෙලා ඉවසන්න බැරිම දැන් බුදුරජාණන් වහන්සේට කියන අනේ ස්වාමීනි මට දැන් හරි අමාරුයි කිව්වා මේ දේ කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළා ඉවසන්න. මොකද හේතුව ඔබ මේ ජීවිතේ පිරිනිවෙන කෙනෙක්.
ඔබට කරගත්තු අකුසල විපාක නිරේ විඳින්න තිබුණා. ඒ විපාකයක දැන් මේ ditta ධම්ම වේදිනිය විදිහට ලැබෙන්නේ. ඉවසන්න කියලා. දරුණු හිතක් තීච්ච කෙනෙක්ද නැද්ද මේ? දරුණු හිතක් තීච්ච කෙනෙක්. ඉස්සර අහිංසකයිද නැද්ද? අහිංසකයි. දැන් මොන්නේ අහිංසකකම ආයෙ මතුවෙලා. මොකක්ද උනේ? අම්මා කෙනෙක් දවසක් පින්නපාති වඩනකොට ඇහෙනවා කෑ ගහනවා මරලා තෝණි දෙවි. මොකටද? දවස් 7ක් තිස්සේ ප්‍රසූත වේදනාව. සාමාන්‍ය මව් කෙනෙක් යම් වරුවක් යම් කාලයක් පොඩි මොහොතක් ඉඳින්නේ ප්‍රසූති වේදනාව දුකේ. දවස් 7ක් දරුවා හිර වෙලා ප්‍රසූති වේදනාවෙන් කෑ ගහනවා. සාමාන්‍යයෙන් බලන ඊයේත් වුණා. පෙරේදත් වුණා මේ සත්‍ය. අදත් එහෙම. ඊට පස්සේ උන්වහන්සේට දැන් මේක විශේෂත්වයක් වෙන්නේ නැහැ. ඇයි මේ හැමදාම කෑ ගහන්නේ කියලා. උන්වහන්සේ ඉන්න කෙනෙක්ගෙන් අහුවා ඇයි කියලා. විස්තරය දැනගත්තා. එදා භාග්‍යවතුන් වහන්සේ මොන කෙනෙක්ලා කියන ස්වාමීන් වහන්සේ මට මේ සිද්ධියක් දැනක් දකින්න ලැබුණා. මේ දවස් කීපයක් තිස්සේ පව් කියන විතරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ඔබට පුළුවන් දෙයක් කරන්න. කවදාකවත් බුදුරජාණන් වහන්සේ කිව්වොත් ඔයගේ දෙයක් කරන්න කියලා සම්න්‍යාසලට කියන කෙනෙක් නෙමෙයි. සත්‍ය ක්‍රියා කරන්න බෙහෙත් කරන්න ආදී දේවල් උන්වහන්සේ කියන කෙනෙක් නෙමෙයි. නමුත් මේ වෙලාවේ උන්වහන්සේ ඇයි මෙහෙම කියන්නේ කියන එක ගැන අපිට හිතන්න ගොඩාක් දෙයක්. බුදුරජාණන් වහන්සේ සත්‍ය ක්‍රියාවක් ඉගෙනුවා මේ ස්වාමීන් වහන්සේට කොහොමද ඉගෙනුවේ? යතෝහම් බගිනි ජාතෝ නාවි ජානාවි සංචිච්ච පානා ජීවිතා වරපේත. තේන සච්චේන සොත්තිතේ හොතු සොත්ති දබ්බසාති කියන්නේ. මම ඉපදිච්ච දාමදලා කිසිම ඝාතනයක් කරලා නැහැ. ඒක සත්‍යයක් එකකින් සෝපත්‍යව කියන්නේ. නැත් අග්ගාර කියනවා අනේ ස්වාමීනි මම කොච්චර ඝාතන කරලා තියෙනවද ඒක මුසාවාදයක්. මම කොහොමද කියලා කියන්නේ. දැන් ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළේ යතෝහම් බගිනි ජාතෝ නාවි ජානාමි කියලා. ඊළඟට වහන්සේක වෙනස් කරලා ඊළඟට කියලා දෙනවා යතෝහම් බගිනි අරියාය ජාතෝ අරියාය ජාතිය ජාතෝ නාවි ජාතෝ. උන්වහන්සේ එහෙම කරන්නත් ඇත්තේ ස්වාමීන් වහන්සේ අර කිව්ව පරිදි හා කියලා කියන්නේ නැතුව Taman තුළ ඒක කියනවද නැද්ද බලලා කියන බව ලෝකෙ දැනගන්නවානේ. දැන් ඕකෙන් දැනගත්තා මේක මාතුල තියනවද නැද්ද කියලා විමසුවා. බුදුරජාණන් වහන්සේ වදාළා අඟුලිමාල ඔබ දැන් අලුත් ජාතියක උපන්න කෙනෙක්. ඔබ දැන් ඉස්සරගෙන නෙමෙයි. ආර්ය ජාතිය ඉපදලා ඉන්නවා. ඒ ජාතිය ඉපදිච්ච දායින්දලා ඔබ කිසිම ඝාතනයක් කරලා නෑ. ඒක සත්‍ය. ඒ සත්‍යයේ බලයෙන් සෝපත් වේවා, සොත්ති ගබ්බස්සාති, ගර්භයේද සෝපත් වේවා කියලා ආශිර්වාද කරනවා. මේ ආශිර්වාදය කරන්න ස්වාමීන් වහන්සේ අතරට ගිහිල්ලා එයාගෙන් ඉල්ලීමක් කරලා අවස්ථාව අරගෙන කළා. කරපු ගමන් ටැංක් එකකින් වතුර ටිකක් වගනකොට කිසි කරදරයක් නැතුව වතුර ටික වැටෙනවා වගේ අර දරුවා නිකම්ම විහිළු. කිසිම කෑගිරිල්ලක් නැතුව සුවසේ විහිළු. මේක ආරංචිලා කියන්නේ නැද්ද? ඒවා ටග්ගාලා වගේ දේවල් ආරංචි වෙනවා කියන්නේ. දැන් ඔබට මතක ඇති අර දුරුකාන්ති ස්වාමීන් වහන්සේ සුවපත් කරා කියලා කිව්ව ගමන් මේක ආරංචිලා කියන්නේ නැද්ද? ආරංචිලා කියන්නේ ඒ වගේ විවිධ අය අතර මේ එක කෙනෙක්ට සුවපත් වුණා කියව ගමන් මෙන්න රටටම ආරංචිලා. දැන් මේකත් එහෙම තමයි අඟුලිමාල ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියලා. කිව්ව ගමන් මොන මෙහෙම වුණා. මොකද උනේ? තග්ගාල වුණා ආරංචිලා ගියා. කන පිට හැරුණා එතෙක්කල් වෙච්ච සිද්ධි දාමේ ඔක්කොම. බුදුරජාණන් වහන්සේ ඕනුනේ ඒ ටිකයි විමාන. කාරණා කීපයක් මෙතන තියෙනවා. අපිට මේවයට බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න තියෙන ගොඩක් තියෙනවා. මොකද මෙතෙක්කල් අරහත්ත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේ නමකට ගල් මුල් පහරවල් ගහලා මිනිස්සු බොහෝ අකුසල් රැස් කරගන්නවද නැද්ද? බොහෝ අකුසල් රැස් කරගන්නවා. මෙතෙන් පටන් මිනිස්සු දන්නවා කිසිම ඝාතනයක් නොකරන අනුත්ත උපන් හැදිච්ච කෙනෙක් කියලා. ඒකත් එක්ක අර සියල්ල නවතිනවද නැද්ද? නවතිනවා. ඒකේ මිනිස්සුන්ට ලාභයද නැද්ද? ඒ මිනිස්සුන්ට ලාභය. ඊළඟට බලන්න ස්වාමීන් වහන්සේට හැමදාම බොහෝ දුක විඳින්න සිද්ධ වුණා. පින්ඩපාතයක් හරියට නැහැ. ගොඩාක් කටුක ජීවිතයක් ගෙවන්න සිද්ධ වුණා. ඒ සියල්ලත් නැවතුණාද නැද්ද? උන්වහන්සේගේ හිතසුව පිණිසත් ඒක කටයුතු වුණා. ඒක සත්‍ය වචනයක් නිසා ඒ සත්‍ය බලයෙන් අර මෞත් සුවපත් වුණාද නැද්ද? ඒ මව විතරක් නෙමෙයි පින්වත්නි. අදට
කොච්චරනම් දෙනෙක් ඒ පිරිතෙන් සෝපත් භාවයක් විඳිනවද? මේ රටේ විශාල පිරිසක් ගත්තම 1 කෝටි ගාණක් ඉන්න මේ බෞද්ධ පිරිසකින් විශාල පිරිසක් උපදිනකොට තමන් උදෙසා ලැබිච්ච පළවෙනිම පිරිතෝක. හැම කෙනෙක් බොහෝ දෙනාට තමා උදෙසා කියවෙච්ච පළවෙනිම පිරිත මොකද්ද? කරණීය මෙත්ත සූත්‍රයවත් රතන සූත්‍රයවත් මොකවද නෙමෙයි මොකද්ද? අඟුලිමාල පිරිත. ඒතර ඕක තමයි හැම කෙනාගේම අහන්න ලැබෙන පළවෙනි පිරිත. එන්නේ මව් කුස ඇතුලේදී මේ ඉඳගෙන අහගෙන තමයි එළියට එන්නේ. සාමාන්‍යයෙන් කියන මාස 7කදී තමයි කිව්වෙන්නේ කියලා. මොකද මාස 7 ගෙවුනට පස්සේ හැරෙන්න පටන් ගන්නවා. 8 9 කාලේ හැරෙනවා අනිත් පැත්තට බබා. ඒ හැරෙන්න කලින් මේ පිරිත කියන්න කියලා මාස 7න් කියන්න කියලා තමයි අපේ අතර මේක පැතිරලා ගිහින් තියෙන්නේ. එක ගලයි කුරුල්ලෝ කී දෙනෙක් කැඩුණාද? ඈ මිනිස්සු ගල් මුල් ගහලා පව කරගන්න ඒවා අති විවිධ දේ ඔක්කොම සෝපත් වෙනවා. ඒව විතරක් නෙමෙයි තව එක කොයකට කියනවා. මේ ස්වාමීන් වහන්සේට පින්වත්නි ඔය මොහොත වෙනකොට වීරිය වඩමින් සිටි අරහත්ත්වයටපත් වීම සඳහා. ඒ නිසා උන්වහන්සේට හැමදාම භාවනා කරන්න ගියාට පස්සේ ගොඩාක් පීඩා එනවා. අර මිනිස්සුන්ගේ මරල අතෝණින් ඇහෙනවා. මරපුව පේනවා. විවිධ දේ හැමතිස්සෙම හිතට එනවද නැද්ද? එනවා. උන්වහන්සේට හිත හදාගන්න මොනවාරි. ඒසො අනේ එපා මරන්න ගියා කෑ ගහනවා මැවිලා පේනවා එහෙම. ස්වාමීන් වහන්සේට මේ සිද්ධියත් එක්ක ටක් ගාලා දැනුණා. දැන් මං එයා නෙමෙයි. දැන් මම වෙන කෙනෙක් කියන එක දැනුණා. පින්වත්නි මේ සිද්ධියෙන් පස්සේ අපිට අඟුලිමාල ස්වාමීන් වහන්සේ ලොකු කතාවක් කියලා දෙනවා. ඒ කතාව තමයි මේ සංඥාව කියන එක අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනකම් අපි දන්නේ නැහැ සංඥාවේ ස්වභාවය. සංඥාව කියන එක හඳුනාගත්තොත් අපිට තේරෙනවා අපි කරන කියන දේ මොකක්ද. දැන් ගමු අඟුලිමාල ස්වාමීන් වහන්සේව අපි ගමු මේ මිනි මරමින් හිටිය කාලයක් තිබ්බනේ. ඔය මිනි මරමින් හිටිය කාලය තුල කරපු කිසි දෙයක් දන්නේ නැති කාට හරි අඟුලිමාල සංසය මුණ ගැහුවා. ඒතකොට එයාට මේ සංඥාසිය දැක්කම මිනි මරුවෙක් කියන එක ඔළුවට එන්නේ. ඔළුවට එන්නේ නැහැ. එයාට සංඥා වෙන්නේ පින්වන්ත භික්ෂුවක් කියන සංඥාව විතරමයි. එකක්. හොඳේ මේ ටික නිකන් මතක තියාගන්න. ඊළඟට අහිංසක කාල විස්තර ටික දන්නවා. මිනිමම් කාල විස්තර දන්නේ නැහැ. එයාට මොන ගේනවා සංඥාස. එතකොට එයාට ඉන්නේ තව සංඥාවද නැද්ද? තවත් සංඥාවක්. තව කෙනෙක් ඉන්නවා අහිංසක කාල විස්තර දන්නේ නැහැ. මිනිමම් කාල විස්තර ටික විතරක් දන්නවා. එයාට ඉන්නේ තව සංඥාවද නැද්ද? තව සංඥාවක්. තව කෙනෙක් ඉන්නවා එයාට මේ ස්වාමීන් වහන්සේව දකිනකොට මේ ස්වාමීන් වහන්සේ දැන් අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් මහා මුනිවරයෙක් කියන එකක් දන්නවා. කලින් මිනිමරුවා කියන එකක් දන්නවා. ඔය දෙකම දන්න කෙනෙකුට ස්වාමීන් වහන්සේව දකින්න ලැබුණා. ඉන්නේ තවත් සංඥාවද නැද්ද? තවත් සංඥාවක්. දැන් මේ ඊට පස්සේ උන්වහන්සේගේම අම්මට දකින්න ලැබෙනවා. ඒ අම්මට මේ ස්වාමීන් වහන්සේව දකින්න ඉන්නේ තවත් සංඥාවද නැද්ද? තවත් සංඥාවක්. තවත් ඔයගේ ගන්න පුළුවන් අපි මේ පහ ගැන කතා කරමු. මොකද මගේ අතේ තියෙන ඇඟිලි පහයි. ඉතින් එතකොට තව නවන්න ඇඟිලි නෑ. ඉතින්වත් මේ පස් දෙනාටම සංඥා පහක් ආවනේ. ඒ සංඥා පහ එනකොට ඒ සංඥා පහට හේතුනේ එකම රූපයක්ද නැද්ද? ස්වාමීන් වහන්සේ නමැති එකම රූපේ තමයි සංඥා පහකට හේතුව. මොකද්ද මෙතන උනේ? එතකොට මේ සංඥා පහට හේතුනේ අර ස්වාමීන් වහන්සේගේ රූපේද? ඒ ස්වාමීන් වහන්සේද මේ අයගේ හිතද? මේ අයගේ හිත තමයි මෙතන සංඥාවට ප්‍රශ්නේ වුනේ. මිසක් අර ස්වාමීන් වහන්සේ නෙමෙයි පිළිගන්නේ. මේ හැම දෙයක්ම ඒ භාණ්ඩයක් තුල නෑ මේක වැරදීද මේක නරකයිද මේක හොඳයිද මේක සැපයිද මේක දුකයිද කියන එක භාණ්ඩේ නෑ. ඔක්කොම අපි හිතේ ගොඩනගාගන්නේ සාපේක්ෂව තමයි ගන්න. දැන් අපි හිතමු මේ පුටුව මට සැපයි කියමු. මීට වඩා මෙතන පුටුවක් සැප පුටුවක් තියෙනවා කියමු. ඒ පුටුවට සාපේක්ෂව ඒක සැපයි මේක දුකයි. මෙතන තියෙනවා කියමු නිකන් වාඩි වෙන අමාරු වේවල් පුටුවක්. ඒ පුටුවට සාපේක්ෂව මේක සැපයි ඒක
දුකයි. ඒ වේවැල් පුටුවට එහා පැත්තේ තියෙනවා කියමු ගලක්. ඔය ගලට සාපේක්ෂව වේවැල් පුටුව සැපයි ගලේ වඩින එක දුකයි. එතකොට මේවා භාණ්ඩ වල තියෙච්ච ප්‍රශ්නයක්ද? නෑ. මේ භාණ්ඩ ස්ථිරව දුක එකක්, මේ භාණ්ඩ ස්ථිරව සැප ඇති කරන එකක් කියලා කතාවක් නෑ. හිතේ නේද මේක සම්පූර්ණයෙන් ගොඩනගා ගන්න. සංඥාව කියන එකත් එහෙමයි. එතකොට සංඥාවේ පින්වත්නි මෙයා වැරදිකාරයෙක්, මෙයා හොඳ කරන කෙනෙක් කියන ඔක්කොම අපි හිතේ ගොඩනගාගත්තු සංඥාව. දැක්ක දෙයක් ඔස්සේ. ඒ සංඥාවෙන් තමයි අපි තවදුරටත් ඊළඟට එයා දකින වතාව එයා දිහා බලන්නේ. දැන් ඒ සංඥාව සමහර වෙලාවට සංඥාවත් එක්කම එනවා ඊළඟට සංකාර. වේදනා සංඥා සංකාර. සංඥාවත් එක්ක එන සංකාර විසින් මොකද කරන්නේ? සංකාර කියලා කියේ චේතනා. චේතනාවෙන් කරනවා චේතිත්වා කම්මං කරෝති කායන වාචාය මනස. චේතනා පහල කරලා කයින් ක්‍රියා කරනවා, වචනෙන් කතා කරනවා, හිතෙන් හිතනවා. එතකොට දැන් සංඥාවෙන් දෙන විදිහට තමයි කයින් කරන්නේ. වචනෙන් කියන්නේ, හිතෙන් හිතන්නේ. සංඥාවෙන් දෙන්නේ මොකද? ඒකට අනුව තමයි සංඛාරයෙන් ඊළඟ ටික කරවන්නේ. මේකෙම බලන්න. අඟුලිමාල ස්වාමීන් වහන්සේ මුනිවරයෙක් වුණා කියන සංඥාව මිනිස්සුන්ට නැති තාක්කල් මිනිස්සුන්ට ආවේ මොන සංඥාවද? මිනිමරුව. ඒ සංඥාව ආපු ගමන් ස්පර්ශය ප්‍රත්‍යයෙන් සංඥාවේ පසපච්චය වේදනා පසපච්චය සංඥා පසපච්චය සංකාර. ස්පර්ශයෙන් තමයි මේ ඔක්කොම හටගන්නේ. පස්ස කිව්වේ ස්පර්ශ කිව්වේ මොකද්ද? කාරණා තුනක එකතුව. ඇහැයි රූපයයි ඇසේ විඥානය. විඥානයේ දැනගන්න. ඒතර අර ස්වාමීන් වහන්සේ වඩිනවා දැක්ක ගමන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ උන්වහන්සේව ඇහෙන් උන්වහන්සේගේ රූපේ විඥානය දැනගත්තා. කර්ම තුනම එකතුවයි ස්පර්ශය. ස්පර්ශ නිසා ඔන්න සංඥාවක් ආවා. මොකද්ද සංඥාව? අන්න මිනිමරුව. ඒක තමයි සංඥාව. ඇති වෙන්නේ දුක් වේදනාව මිනිස්සුන්ට. දුක් වේදනාවක් ඇති වෙලා මිනිමරුව කියන සංඥාව ආවට පස්සේ සංකාර විසින් මොනවද කරේ? චේතනා පහල කෙරෙව්වා ගලක් ඇහිදින්න, පොල්ලක් ගන්න, දැන් ගහන්න ඔක්කොම චේතනා පහල කරව අර ටික කලේ අර සංඥාව විසින්ද නැද්ද? සංඥාව විසින්. ඊට පස්සේ අර පිරිත කියවනම දැන් මිනිස්සුන්ගේ සංඥාව වෙනස් වුණාද නැද්ද? සංඥාව වෙනස් වුණා. දැන් සංඥාව ඉන්නේ මිනිමරුවෙක් නෙමෙයි. ලෙඩ සුවපත් කරන්න තරම් බලයක් ඇති අහිංසක මුනිවරයෙක් කියන සංඥාව. ඒ සංඥාව එනකොට දැන් එනවද සංකාර ගලක් ගන්න, පොල්ලක් ගන්න, ගහන්න එනවද? නැහැ. ඒක සංඥාවෙන් තමයි සංකාරය කරවන්නේ. ඒක සංකාරේ ආවට පස්සේ සංකාර කියන්නේ චේතනා. චේතනා කියන්නේ කර්මය. එතන තමයි භවය තියෙන්නේ. ඒ කියන්නේ විපාක වෙනස කර්ම සකස් වීම කියන එක දකින්න තියෙන ඔන්න ඔතන. සංකාර කියන තැන. මුනිවරයා මිනිමරුවෙක් හැටියට දැක්කා. අතීතයේ දේ නිසා දැකලා ගලක් ගන්න හැම තැනම කර්ම සකස් වෙනවා මිනිස්සුන්ට කොහොමද? දුක් විපාක වෙනස. ගහන. දැන් ඒක එන්නේ නෑ. දැන් වඳින්න හිතෙන. ඇයි දැන් මුනිවරයෙක් කියන සංඥාව දුන්න නිසා. අර පස් දිනාට තියෙන සංඥා පහක් කියලා මම කියනවා. ඒ පස් දිනාට කරන්න කියන්නේ ඉතින්නේ එක එක දේවල්ද නැද්ද? අපි හිතමු මිනිමරු කතාවක් දන්නේවත් නැති කෙනාට ස්වාමීන් වහන්සේව දකින්න ලැබිච්ච ගම වඳින්නද හිතෙන්නේ ගහන්න. වඳින්න. මිනිමරු කතාවක් දන්න සංඥාව තියෙන කෙනාට හිතෙන්නේ ගහන්නද වඳින්නද? ගහන්න. එතන මේ සංඥාවේ සමහර ලාභ අපිට වැඩවත් වෙන තැන් තියෙනවද නැද්ද? මොකද අපි හිතමු මීට අවුරුදු 5කට උඩදී අපි දැක්ක කෙනෙක් එකපාරට අවුරුදු 5 තිස්සෙම දකින්නේ නැතුව ඔන්න එකපාරට දකින්න ලැබුවා. අපි අවුරුදු 5කට කලින් දැක්කියා නරක මිනිසෙක් විදිහට. දැන් අවුරුදු 5න් පස්සේ දැක්ක ගමන් අපේ හිතට එන්නේ කොහොමද? මේ අර නරක මිනිසයා. සමහරට එයා දැන් හොඳ කෙනෙක් වෙන්න බැරිද? පුළුවන්. ඔය බන්ධනාගාරේ ඉන්න කොටෙකුත් ඒ වගේ කින්නන්ට දැන් හොඳ වෙච්ච අය. එහෙම නැත්නම් අපි හිතමු මීට අවුරුදු 5කට කලින් දැක්ක කෙනෙක් ඉන්නවා ඒ කාලේ හරියම හොඳයි. බුද්ධම ශාන්ත දාන්ත හොඳ මිනිසෙක්. දැන් අවුරුදු 5කට පස්සේ තමයි ආයෙ දකින්නේ. කවදාකවත් මෙයා ගැන නරක හිතක් නෑ. හැබැයි මෙයා දැන් මහා දුෂ්ට නපුරු මිනිසෙක් වෙන්න බැරි. එතන මේ සංඥාවෙන් දෙන ඇගීමත් එක්ක තමයි අපි ඔක්කොම හිතන්නේ, කතා කරන්නේ, කයින් කරන්නේ. ටිකක් හිතන්න මේ සංඥාව කියන හැමදේම විශ්වාස කරත හැකිද? නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා පේන පින්ඩුකුම සූත්‍රයේ සංඥාව මිරිඟුවක් වගේ.
මොකද මුවා යනකොට මුවාට පේන ඈත මිරිඟුව පේන්නේ වතුර තියෙනවා. ඉතින් මුවා දුවනවා. කය වෙහෙසවනවා දාගෙන අර මිරිඟුව පස්සේ. දුවනවා කවදාකවත් වතුර හම්බ වෙන්නේ නැහැ. මේ සංඥාව ඒ වගේ මිරිඟුවක් කියලා. ඒ සංඥාව විකෘති වෙලා නිසා අපිට පින්වත්නි අනිත්‍ය උදේ නිත්‍ය සංඥාවකින් තමයි පේන්නේ. දුක්ඛ උදේ සැප සංඥාවකින් තමයි පේන්නේ. අනාත්ම උදේ ආත්ම සංඥාවකින් තමයි පේන්නේ. අසුභ උදේ සුභ සංඥාවකින් තමයි පේන්නේ. එතකොට මේ සංඥා විපර්යාස නිසා බුදුරජාණන් වහන්සේ වදාළ කරන කියන දේ ඔක්කොම විකෘති වෙනවා. සංඥාව විකෘති නොවුන නම් ඒ සංඥාව හරි පැත්තට යනවා නම් නිත්‍ය සංඥාව මොකද වෙන්නේ? අනිත්‍ය සංඥාව. දුක්ඛ සංඥාව විදිහට දකිනවා. සැප සංඥාව විදිහට නෙමෙයි. අනාත්ම සංඥාව විදිහට දකිනවා. අසුභ සංඥාව විදිහට දන්නවා. ඔය දැන් ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා කෝ වෙන්නේ මේකයි. මේ සංඥාවයි පින්වත්නි මාරු කරන්න තියෙන්නේ. සංඥාව මාරු කරපු ගමන් සංකාර කෙලින්ම මාරු වෙලා යනවා. එතකොට එයා කයින් කරන දේ වචනින් කරන දේ ඔක්කොම ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළයි. ඒවා නිකම්ම වෙනස් වෙනවා. මොකද සංඥාව මාරු කරපු ගමන් වැඩුණේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය වැඩුණා කියන්නේ එයා හිතන විදිය කෙලින්ම සම්මා සංකල්ප. එයා කතා කරන දේ කෙලින්ම සම්මා වාචා. එයා කරන දේ කෙලින්ම සම්මා කම්මන්ත. එයින් පස්සේ යාට අකුසල වලට වීරියක් තියෙනවා. දුරු කරා. කුසලයට වීරියක් තියෙනවා දියුණු කරා. එයා හැමතිස්සෙම සිහියෙන් ඉන්නවා. ඒ දැන් සංඥාව ගන්නට හදාගන්න නිසා. අන්න සම්මා වායාම සම්මා සතිය වැඩෙනවා. එතන මෙයාගේ හිතේ හැමතිස්සෙම ප්‍රබෝධයක් සමාධිමත් සිතකින් ඉන්නයි කෙලෙස් අඩුයි. මේ කෙලෙස් එන තාක් මේ සංඥා වෙනස් වෙලා නිසා. සංඥා වෙනස් වීම නිසාමයි අපිට ලෝකයේ හැම කෙනාගෙනම තරහක් එන්නේ, රාගයක් එන්නේ, හැම පීඩාවක්ම වෙන්නේ. දැන් බලන්න අඟුලිමාල ස්වාමීන් වහන්සේ කෙරෙහි දීච්ච සංඥාව නිසා මිනිසුන්ට දකින්නකොට ආවේ තරහක්ද නැද්ද? තරහ. සංඥා වෙනස් වෙච්ච ගමන් ආවේ තරහද? නෑ. එහෙනම් මේ තරහ ඇති වෙන්නේ ඔක්කොම කෙලෙස් හටගන්නේ හිතේ සමාධියක් නැති මේ සංඥා ප්‍රශ්න නිසා. ඉතින් බොහෝම කෙටියෙන් මේ කතා කළ යුතු කාරණේ කාලේ කිව්වට මේ කාරණේ බොහොම දීර්ඝව සාකච්ඡා කළ යුතු දෙයක් වෙනවා. ඒතර මේ සංඥාව මාරු කරන්න. කාසිය පැත්ත අනිත් පැත්ත හරවන්න. හරවුවම ඔක්කොම වෙනස් වෙනවා. ඔබට එක සිද්ධියක් කියන්න. විමලා කියන ගණිකාවක් එංග පේන ඇඳුමක් ඇඳන් ආව මුගලන් සම්මාසලා. මුගලන් සම් බලාගෙන ඉන්නේ. විමලා හිතුවා හරි ශ්‍රමණයා දැන් මට අහු වුණා. ස්වාමීන් වහන්සේට ආසයි නේද කියලා. නංගි මම ඔයාව දැක්ක විදිහට ඔයා මාව දැක්කන ඔයා දුවයි කෝ නහය වහගෙන. මුගලන් සම්මාසලා. එතකොට උනේ මොකද්ද? මුගලන් සම්මාසී විමලා දිහා බලන් හිටියා. විමලා මුගලන් සම්මාසී දිහා බලන් හිටියා. දෙන්නගේ සංඥාව දෙකද නේද? එක්කෙනෙක් සුභ සංඥාවක අනිත් එක්කෙනා අසුභ සංඥාවක. ඒ නිසා එක්කෙනෙක් දැඩි රාගයෙන් තව කෙනෙක් විරාගයෙන්. එහෙනම් මේ සංඥාවේ ප්‍රශ්නයද නේද? සංඥාවේ ප්‍රශ්නය. ඉන්නවත්නි සංඥාව වෙනස් කරපුවා මුළු පුද්ගලයාම වෙනස් වෙනවා. අඟුලිමාල සම්මාසිත වෙනස් වෙනවා. උන්වහන්සේ අදාලා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චා සෝනප්පමජ්ජති. කෙනෙක් මුලින් පමජ්ජිත්වා ප්‍රමාද වෙන්න. පව කරන හොඳට. පච්චා සෝනප්පමජ්ජති. ඊට පස්සේ අප්‍රමාදී වෙනවා. ඊට පස්සේ වරදින් මිදෙනවා. සෝයිමන් ලෝකම් පපාසේ තියාටම ලෝකෙම ප්‍රබාස්තර කරන්නේ මොනවා වගේද? අබ්බා මුක්තව ඡන්දේවා. බලාකුළුවට වැහිලා තියෙච්ච හඳක් බලාකුළු වලින් මිදුණා වගේ. හැබැයිලා තියෙන තාක්කල් කලවරයි මිදිච්ච ගමන් ආලෝකමත් වෙනවද නැද්ද? ආලෝකමත් වෙනවා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිටියති. යම් කෙනෙක් තමන් කරපු පව් කුසලයෙන් වහලා දාගත්තොත් වටින අර්ථයක්ද නේද? කරපු පව් කුසලයෙන් වැළුවොත් එයා ලෝකේ බබලනවා කියලා. ඉතින් ওই විදිහට උන්වහන්සේ මේ කාරණා කියලා ඊට පස්සේ කියනවා මට හතුරුකම් කරන යමෙක් ඉන්නවනම් අනේ එයාටත් මේ ධර්ම ලැබේවා. එයාටත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ හික්මෙන ලැබේවා. එයාටත් මේ ධර්ම අවබෝධ කරගන්න ලැබේවා කියලා සිහිපත් කරනවා. ඉන්වත් මේ බුද්ධ ශාසනය හරි අපූර්ව එකක්. ගණිකාව රහත් වෙනවද නැත්? රහත් වෙනවා. මහා මංකොල්ලකාර කටයුතු කරමින් හිටිය හොරු රහත් වුණාද නැත්? රහත් වෙනවා. සමහර වෙලාවට සිරිම වගේ ගණිකාව සෝවාන් වෙනවා. දීගෙන ආපු සම්තතිය ඇමතිලා රහත් වෙනවා. මේකේ මේ මිනිස්සු අකුසල් කරපු එක නෙමෙයි ප්‍රශ්නේ. සංඥාවේ විපල්යාස නිසා මිනිස්සු වැරදි කළා.
සංඥා මාරු කරගත්ත තැයට වරදින් මිදෙන්න පුළුවන්. නිත්‍ය නෑ පින්වත්නි වරදවත් නිවැරදිව කියන එකවත්. මේ බුද්ධ ශාසනය හොඳ වෙන්න කියලාවත් නරක වෙන්න කියලාවත් කියප එකක් නෙමෙයි. මේ ලෝකයේ ඇතුළාන්තය අවබෝධ කරගන්න. එතකොට මේ ඔක්කොම කඩලා දාන්න පුළුවන් කියප එකක්. ඒ නිසා මම ඔබට ආශිර්වාද කරනවා පින්වත්නි. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මේසා මහා දැවැන්ත විදියට මිනිමරලා අන්තිටම දැන් එක්කෙනෙක් කාට හරි එක මරණයක් කරගන්න සිද්ධ වුණා. ඒ කියන්නේ කවුරු හරි අතින් එක වරදක් සිදු වෙලා එක මිනිහක් මරනවා නම් ඒක නම් කොච්චර පසුතැවෙනවද? අම්බුලිමාලසන්ට කොච්චර පසුතැවෙනවද කියන්නේ? දහස් ගාණක් මරනවා. නමුත් උන්වහන්සේ මේ සියලු පසුතැවීම් කැඩුවද නැද්ද? කැඩුවා. බුදුරජාණන් වහන්සේ වදාළා අතීතයේ වැරදි වුණා වෙන්න පුළුවන්. ඒව ගැන පසුතැවෙන්න එපා කියලා. වර්තමානයේ වරද නිවැරදි කරගත්තා නම් ඔබ ආර්ය ජාතිය උපන්න. උන්වහන්සේ පෙන්වන එකට තමයි ආයති සංවරය කියලා කියන්නේ. මේ ශාසනය හැම කෙනෙක් මෙතෙන්ට එන්නේ. අපි හිතමු කෙනෙක් උපතින් එන්න පුළුවන් බොහොම ගුණවන්ත ශාන්ත දායක. හැම කෙනාම එහෙමද? නෑ. අනිත් කාරණේ තමයි මේකේ ගොඩාක් වෙනවා මේ සූත්‍රයේ හිතන්න තැන්. තව එක කරුණක් තියෙනවා මොනම් පෙන්නන්න. ඕනම වැරදි කරන කෙනෙක්ගේ යටින් කවුරු හරි කෙනෙක් ඉඳලා තියෙනවා ඒ මනුස්සයා වරදට දාන්න. ඒක අපිට පේන්නේ නැහැ. දැන් අම්බුලිමාල එතෙන්ට වැටුනේ කවුරු නිසාද? අර යාළුවාගේ ප්ලෑන් එක නිසාද නේද? ප්ලෑන් එක නිසා. දැන් සමහරවිට අපිට පේනවා වර්තමානයේ ස්ත්‍රී දූෂණ වැඩි, බාල අපරාධ වැඩි. මේසා මහා දේවල් මිනිස්සු අතින් සිද්ධ වෙලා මේ මිනිස්සු අවුරුදු ගණන් සමාජ ජීවිතාන්තය දක්වා හිරේට යනවද නැද්ද? හිරේට යනවා. එයාගෙන පත්තරවල යනවා ඔන්න බාල අපරාධ කරලා ඔන්න දූෂණ කරලා අසවල් ස්ත්‍රී දූෂණය කරලා කියලා කැත නමක් යනවද නැද්ද? යනවා. හැබැයි ඒ පසුපස මෙයාව වරදට දාපු කවුරු හරි ඉන්න පුළුවන්. සමහර විට ඔන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ෆෝන් එකේ අසභ්‍ය දෙයක් පුරවගෙන ඇවිල්ලා මෙයාට කතා කරනවා මේ ෂෝක් ටිකක් තියෙනවා කියලා දෙනවා. ඊට පස්සේ ඔන්න ඒක බලද්දි මේ මිනිස්සගේ සංඥා මොකද වෙන්නේ? සංඥා වෙනස් වෙනවා. සුභ සංඥා වැඩෙනවා. ඊට පස්සේ කෙනෙක්ව දැක්ක ගමන් ඒක නා දිහා බලන්නේ අර බලපු අසභ්‍ය ඡායාරූප වීඩියෝ වල දැක්ක දේ ඇහෙන් තමයි අර කෙනාගේ රූපේ බලන්නේ. සංඥාවෙන් බලවම සංකාරය මොකද වෙන්නේ? චේතනා පහළ වෙනවා මෙහෙම කරන්න ඕනේ මෙහෙම කියන්න ඕනේ කියලා වරදට වැටෙනවා. එතකොට ඒ වරද පසුපස එයාට රසබ්බේදී දාපු අය අපිට පේනවද? නෑ. ඒ වරදට යාව පුරුදු කරපුවා අපිට පේන්නේ නෑ. හැම තැනකම යමෙක් වරදක් කරා නම් යටින් ඉන්නවා කවුද? අසත්පුරුෂය. අසත්පුරුෂ බාලය නිසාමයි කෙනෙක් වරදට වැටෙන්නේ. සත්පුරුෂ ආශ්‍රය නිසාමයි මේ ගොඩ එන්නේ මේක. ඒ නිසා මේ අඟුලිමාල ස්වාමීන්වහන්සේගේ ජීවිත කතාව තුළ අපිට ඒකත් පේනවා. අසත්පුරුෂ ආශ්‍රය නිසා කොච්චරනම් උන්වහන්සේ දුකක් විඳද කියලා. කවුරු හරි කෙනෙක් මොනවා හරි වරදක් කරලා තියෙනවා නම් පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ ඔබට පුළුවන් පැහැදිලිවම ගොඩේ පසුතැවෙන්න එපා. බුදුරජාණන් වහන්සේ එක තැනක කරපු වැරදි මකා ගන්න අවශ්‍ය කරන විදිහට ඒ පව මකන්න පුළුවන් විදිහේ ක්‍රමයක් වෙනවා. ඒ තමයි උන්වහන්සේ කිව්වා මෛත්‍රී භාවනාවට පුළුවන්කමක් තියෙනවා කියලා. අතීතේ පව කරපු අයගේ ඒ පව හැකිතා අවම කරලා එයා කුසලයේ පැත්තට දාලු කරා. ඒ නිසා කාගේ හරි අතින් අතීතේ බොහෝ වැරදි සිදු වෙලා තාම පසුතැවෙමින් ඉන්නවනම් ඔබ හොඳට මෛත්‍රිය වඩන්න පුරුදු වෙන්න. මෛත්‍රී භාවනාව තුළ අර ඔක්කොම කැපෙනවායි කියලා උන්වහන්සේ එක දේශනාවක් පෙන්නනවා. කොහොමද කැපෙන්නේ? මෛත්‍රිය වඩන්න දැන් මෙතන අඟුලිමාල සාසෙත් මෛත්‍රිය වැඩුනේ. අර ගැබිනි මව කෙරේ. එතන පින්වත් මේ මෛත්‍රිය ඇති වෙන්න හිත ගොඩාක් පුළුල් වෙනවා. මොකද වෙන්නේ? හිත පුළුල් වෙනවා. ද්වේෂයත් එක්ක හිත පටු වෙනවා. හිත පටු වුණාට පස්සේ නිකන් හිතන්න වතුර විදුරුවක් වගේ. මෛත්‍රිය වඩන හිත පුළුල් වුණාට පස්සේ හිතන්න ගඟක් වගේ. එක සමාන ලුණු කැට දෙක එකක් වතුර විදුරුවට දානවා අනිත් එක ගඟට දානවා. ලුණු කැටේ සමාන වුණාට රසය එකයිද නැද්ද? රසය එක නෙමෙයි. සම්පූර්ණ වෙනස් නේ. වතුර විදුරුව නම් රස වෙයි. හැබැයි ගඟ රස වෙන්නේ නෑ අර ලුණු කැටේට. ඒතර අර පටු හිතක් තියෙන කෙනා
යම් වරදක් කරොත් ඒ වරදට විපාක ලැබෙනවා ධර්ම විදිහට ලුණු කැටේ වතුර විදුරුවට බරට දැම්මා වගේ. ධර්මයේ තුලට ඇවිල්ලා මෛත්‍රිය වඩමින් හිත පුළුල් කරගත්තු කෙනා ගඟක් වගේ කියලා බුදුරජාණන් සඳහන්. එයාට අර වරදම කරන්න වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ලුණු කැටේ සමාන වුණාට ගඟට ඒක දැනෙන්නේවත් නැද්ද? නෑ. ඒ නිසා අපි මේකෙදි වෙන්නේ එකයි මේ හිත පුළුල් කරනවා. එතකොට අපි අතින් කෙරෙච්ච වරදට ලැබෙන විපාකේ නිකම්ම ක්ෂය වෙනවද නැද්ද? නිකම්ම ක්ෂය වෙනවා. ඒක තමයි මේ ගාථාවේදී කිව්ව යස්ස පාපම් කතං කම්මං කුසලේන පිටියති. කරපු බව කුසලනේ වහලා දාන්න. ඔබ දැන් පටන් ගන්න. කරපු බව ඔක්කොම වහලා දාන්න. පින් ඇතිය ඉන්න පින්වත්. අඟුලිමාල ස්වාමීන් වහන්සේ ඔච්චර වැරදි කරන ගමන් ඇයි බුදුරජාණන් බලන් හිටියේ කියලා සමහර චෝදනා කරනවා. ඇයි කලින් යන්න බැරි වුනේ කියලා අහනවා. එවැනි අසත්පුරුෂ පුද්ගලයා ඒ කියන්නේ මේ හිත පහදින තැන හිතන්නේ හැමතිස්සෙම අල්ලන්නේ කොහෙද? හිත අපහදින්නේ. බුදුරජාණන් වහන්සේට තියෙන හැකියාව පුද්ගලයේ කුසලයට එන්න සුදුසු වෙලාව මොකක්ද? යාගේ හිත මෝරණ මොහොත මොකක්ද කියලා දකින්න. උන්වහන්සේ මොහොත බලලා තමයි සුදුසු කාලේ අඟුලිමාල ළඟට ගියේ. ඒ නිසා අපිට පැහැදිලිව මේ දේශනාවේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ ගැන හිත පහද ගන්න ගොඩාක් අවස්ථාවක් තියෙනවා. උන්වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාරථි ගුණය ගැන අපි নমස්කාර කරමු. අපගේ බුදුරජාණන් වහන්සේට ඒකාන්තම নমස්කාරය වේවා කියලා. දමණය නොවෙච්චය දමණය කරන, සාන්ත නොවෙච්චය සාන්ත කරන, පිරිනිවිච්ච නැති අය පිරිනිවන අපගේ භාග්‍යවතුන් වහන්සේව අපිට සරණ යන්න භාග්‍ය වාසනාව සැලසේවා. සාදු. ඒ උතුම් අඟුලිමාල ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අද දවසේදී පින්වත්නි ධර්ම දේශනාව සඳහා තාම ගෞරවයෙන් දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ජයන්ත කුමාර උප්පත්ත පින්වත් මහත්මයාගේ 50 වෙනි උපන්දිනයට ආශිර්වාද පිණිසයි. ඉතින් එතුමා අපිට සිහිපත් කරලා තිබුණා ස්වාමීන් වහන්සේ. අපි තාම දැකලවත් නැහැ. නමුත් සිහිපත් කරලා තිබ්බා. ගොඩාක් සතුටුයි ඔබ වහන්සේ වැඩම කරන එක ගැන කියලා. එතුමා මේ මොහොතේ ඒ විදේශගතව ඉඳගෙන මේ දේශනා ශ්‍රවණය කරන්නට ඇති. ඒ 50 වෙනි උපන්දිනයට අපිට ආශිර්වාද කරනවා. දීර්ඝායුෂ පතනවා. මේ බිරිඳ වන විනීතා උප්පත්ත පින්වත් මහත්මියට ඔහුගේ දරුවන් වන ඉසුරු මදුසංක පින්වත් පුතාට ගණේෂ් තිරංග පින්වත් ඒ පුතුන් දෙදෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරගෙන තිබෙනවා. ඒ වගේම විශේෂ අරමුණක් තියෙන දැනට 5 වසරකට පෙර මිය පරලෝකීය සුමනා නුගවැල පින්වත් මෑණියන්ට, කරෝලි සුප්පත් පින්වත් පියාණන්ට, W.A. අරලියස් පින්වත් පියාණන්ට, ජෝසප් පෙරේරා පින්වත් පියාණන් ඇතුළු මිය පරලෝකීය සංසාරගත සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ හේතු වේවා කියලා 2013 අගෝස්තු 5 වෙනි දින උසස් පෙළ විභාගයට පෙනී සිටින සානික ආකරවිත දුවට සහ ආරණ්‍ය නිශාන් මදුසංක පුතා සහ මෙම මාස 25 වෙනි දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මල්සි විහාර උපත් දියණිය සහ තාරකා මදුවන්ති හර්ෂ මදුසංක නිසංසලා මෛත්‍රීපාල යන දරුවන්ගේ ගිනීමේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිත ප්‍රාර්ථනා කරනවා. HP ප්‍රේමවති මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනා, දීපාල අකරවිත පවුලේ සියලු දෙනා, රංජිත් පෙරේරා ඇතුළු සියලු දෙනාට, මෛත්‍රීපාල ඇතුළු පවුලේ සියලු දෙනාට, ලක්ෂ්මණ උප්පත් ඇතුළු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම සම්බෝධි විහාරස්ථානයේ පින්වත් විහාරාධිපති දුරන්දර දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට ආශිර්වාද කරලා තියෙනවා. ජනාධිපතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියේ සැමට, දේශකයන් වහන්සේ ඇතුළු සියලු රටවැසියන්ට, ලෝකවාසීන්ට සෙත් ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ දායකත්වයේ දරන පින්වත් ජයන්ත කුමාර මහත්මයාගේ සියලු සත් අරමුණු ඒ ආයුර්ම සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. බොමාට දෙවියන්ගේ සිට අපරිටාව දක්වා සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා කියලා සාදු කියන්න. ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප සෑම දිනාගේම නමින් සංසාරගත මේ සියලු ඥාතියෝ පරලොව සැනසෙත්වා කියලා සාදු කියන්න. ඔබ හැම දිනාටම මෙලොව යහපත සතුට සැනසෙල්ල සෞභාග්‍ය උදා වේවා. ඒකාන්තයෙන් ඔබ හැම දිනාටම මේ ජීවිතය තුළ ප්‍රඥාව දියුණු කරගන්නට, මේ විකෘති වෙලා ගිය සංඥාව ප්‍රකෘතිමත් කරගන්නට ශක්තිය ධෛර්යය සැලසේවා. ඔබ හැම දිනාටම පරලොව සුගතිය පිණිස උතුම් ධර්මාවබෝධයෙන් අමා මහ නිවන පිණිස
මේ සියලු පින් හේතු වාසනා වේවා. साधु 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 आकाशट्टा च बुम्मट्ठा देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु शासनं चिरं रक्षन्तु देशनं चिरं रक्षन्तु त्वं सदाति. साधु साधु साधु. සුභිමති සජීවීව ඔබ ආකාරයෙන් ශ්‍රවණය කරනු ලැබුවේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන අඟුලිමාල සූත්‍රය ආශ්‍රය සිද්ධ කරන ධර්මදේශනාව. ඉතින් මේ සඳහා මේ සත්‍යවිදායක අපේ ලබා දුන් සිටින් පිරිසට මා ආරාධනා කරනවා ගරු කටයුතු දේශකයන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට මේ අවස්ථාවක් කර ගන්නා විදියට අද මේ ධර්මදේශනාව සඳහා තමගේ සදැහැති දායකත්ව ලබා දී කටයුතු කරන ලැබුවේ ඕස්ට්‍රේලියාවේ පදිංචි විනීතා උප්පත්ත මහත්මිය සහ එතුමියගේ දරුවන් ඇතුළු ඥාති පිරිස විසින් විශේෂයෙන්ම එතුමියගේ ස්වාමි පුරුෂයාණන්ගේ උප්පත්ත මහත්මයාගේ ජන්මදින නිමිත්තෙන් තමයි අද දවසේදී මේ උතුම් සජීවී ධර්ම දේශනාවට තමන්ගේ දායකත්වය ලබා දෙන්න කටයුතු කරනු ලැබුවේ. ඉතින් මේ වන විට ඔවුන් ඕස්ට්‍රේලියාවේ වාසය කරන නිසා අද දවසේ මේ සජීවී ධර්ම දේශනාව සඳහා සහභාගී වුණු ඔවුන්ගේ ඥාති පිරිස මේ මොහොතේ දේශකයන් වහන්සේට පරිස්කාර පූජා කරනවා. ඒ අතරතුරේ ඔබට සඳහන් කරන්නට කැමති ඔබගේ විදේශයන්හි වාසය කරන ඒ ඥාතික මිත්‍රාදීන්ට හැකියාව තිබෙනවා බෞද්ධ රූපවාහිනියේ විකාශය වන ධර්මදේශනාවන් නරඹන්නට. ඒ සඳහා www.thebuddhist.tv කියන අපගේ වෙබ් පිටුවට පිවිසෙන්නට හැකියාව තිබෙනවා. ඒ තුලින් ඒ ධර්මදේශනාව ධර්ම සාකච්ඡා නරඹන්නට ඔබට හැකියාව තිබෙනවා. www.thebuddhist.tv කියන අපගේ අන්තර්ජාල වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සියලුම වැඩසටහන් 24 පුරාම නරඹන්නට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේම ඔබ මේ සජීවීව ශ්‍රවණය කළ ධර්මදේශනාවේ නැවත විකාශය හෙට දවසේදී අලුයම එකටත් ඉන්නතුව උදෑසන 7:30ට නැවත දේවතාවක් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම් කරලා තිබෙනවා. හෙට දවසේදී උදෑසන 1ට අලුයම එකට ඒ වගේම උදෑසන 7:30ට නැවත දේවතාවක් නව ධර්මදේශනාව ශ්‍රවණය කරන්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ සීපත් කිරීමත් සමගින් අද මේ ධර්මදේශනාවට තමන්ගේ දායකත්වය ලබා දුන් සුපින්වත් පිරිසගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරම ධර්මදේශනා පැවැත්වීම සඳහා අපගේ දයානුකම්පාවෙන් යුක්තව මේ වැඩ කොට වදාළ පූජ්‍යපාද වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට විදුක් නිරෝගී චිරජීවන අපි ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේ සිද්ධ කරන ශාසනික ආගමික සේවාවන් කරගෙන යන්න ශක්තිය ධෛර්ය වරම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ස්වාමීන් වහන්සේලා මේ සියලුම කුසල දහම් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් සජීවී විකාශය අප මෙතකින් නිමවටපත් කරනවා. ඔබ හැම දිනාට